හරි ඊට පස්සේ අපි 64 65 ප්‍රතික්‍රියාවෙන් පටන් ගමු. ඒක නම් ලේලඩ ප්‍රතික්‍රියා ටික පටන් ගමු. හරි මේ 70 ප්‍රතික්‍රියාව තියෙන නම් ලේලඩයක් හදන විදිය ඒක ඔයගොල්ලෝ දන්නවනේ. කාබොක්සිලික් අම්ලයකට PCl3 හරි PCl5 හරි දැම්මම OH එක ගලවලා Cl එක සම්බන්ධ වෙනවා. මේක කාබොක්සිලික් අම්ල නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවක්. ඒ OH එක වෙනකොට Cl එන්නේ. හරි Cl කියන්නේ Cl- එන්නේ. එතකොට ප්‍රතික්‍රියා වර්ගයේ කාබොක්සිලික් අම්ල වල නියුක්ලියෝෆිලික් ආදේශ මේක වෙනුවට එන්නේ කවුද Cl-, නියුක්ලියෝෆිලිකේ Cl-. ඒවත් ඔළුවේ නැත්තම් පොඩ්ඩක් ඒවර අමතර ගොලේ ලියා ගන්න. හරිද? ඒතර ඔන්න කාබොක්සිලික් අම්ල හෙලයට හදන විදිහ. ඊට පස්සේ මේකට දාන්න පුළුවන් ලිතියම් ඇලන් හයිඩ්‍රයිඩ්. ඒතර OH වෙන්නේ CH3 CH2 CH2OH. හරි? මෙතින් CH3 CH2 CH2OH. ආම්ල ජල විච්ඡේදනය කරාම මෙතනින් කැඩෙනවා. කැඩලා මෙතෙන්ට OH එකයි මෙතෙන්ට H එකයි. අර මෙතන HCl කියලා ලියන්නේ මේ කැලේ විතරක් ලියනවා. CH3 CH2 C ද්විත්ව බන්ධන OH මේ. භාෂ්ම ජල විච්ඡේදනය කරත් මේ වගේමයි. හරිද? එතකොට එන්නේ CH3 CH2 C ද්විත්ව බන්ධන OH නෙවෙයි O- Na+. හරි නේද? හරි. ඇමීන දැම්මහම සාමාන්‍යයෙන් ඔය ඇමීන දාන හැමතැනම වෙන්නේ ඇමීනේ H එකක් නේ අයින් වෙන්නේ. ඔය ඇමෝනියා ඇමීන දානකොට වෙන්නේ H එකක් අයින් වෙනවා. කාත් එක්කද අයින් වෙන්නේ? මේ Cl එකත් එක්ක. එතකොට ඉතුරු වෙන්නේ මෙතන මොකද්ද? NH නේ. ආන් ඒක Cl වෙනුවට වදිනවා. ඔය ඇමීන ඇමෝනියා වල හැමතැනම වෙන්නේ එහෙමනේ. මේ දැන් මේ ඇමීන ඇල්කිල් ලෙලඩ් එක්ක එමත් ප්‍රතික්‍රියා කරනවානේ. අම්ල ලෙලඩ් අමතර ඇල්කිල් ලෙලඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. හරි. ඇමෝනියා හැමත් ඇල්කිල් ලෙලඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවානේ. ඇමීන එහෙම ගන්නෙ මේ එහෙමනේ. ඇමීනියක් හදාගන්නෙත් එහෙමනේ. ඔයාලා දන්නවනේ. ඇමීන හදන්නේ ඇල්කිල් ලෙලඩ් සාන්ද්‍ර ඇමෝනියා දාලානේ. ඔය ඇමීන ඇමෝනියා ප්‍රතික්‍රියා කරන හැම වෙලාවෙම මොකද වෙන්නේ? මේ ඔය H එක අයින් වෙනවා. දැන් මෙතනදිත් NH2 වල H එක අයින් වෙනවා Cl එක HCl විදියට. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? මේ NH එකනේ. ආන්ගේ NH එක Cl වෙනකොට වදිනවා මේ. CH3 CH2 CH3 CH2 C ද්විත්ව බන්ධනෝ B මෙතෙන් NH. NH බෙදලා දෙනවා CH3 මේ. කවුද හැදෙන්නේ? අමයිඩ. ඊටාමත්ම අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියාවක්. ඇයි? ප්‍රධාන පරිවර්තන වර්ගය. ප්‍රධානම පරිවර්තන වර්ගය. 68 කියන්නේ. ප්‍රධානම පරිවර්තන වර්ගය. හරි? 68 කියන්නේ අංක 1 පරිවර්තන වර්ගයක්. ඒ හින්දා මේ ඇමයිඩ සෑදීම කියන එක අනිවාර්යයෙන් බලන්න. හරි? ඇමයිඩ හදන්න ওই විදියට අම්ල හෙලයිඩ ඇමීන් එක්ක ප්‍රතික්‍රියා කරලා අම්ල හෙලයිඩ ඇමීන් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි ඇමයිඩ හදන්නේ. සාන්ද්‍ර ඇමෝනියා දැම්මම තෝකම තමයි වෙන්නේ. ඇමෝනියා වල තියෙන H එක මෙතන Cl එක්ක HCl විදිහට අයින් වෙනවා. මෙතන ඉතුරු වෙනවා කවුද? NH2. ඒක Cl වෙනුවට වදිනවා. ඔක තමයි වෙන්නේ. Cl වෙනුවට NH2 එකක් වදිනවා. එතකොට මෙතනත් ඇමයිඩ හැදෙන්නේ. හරි නේද? මෙතන කෙලින්ම ඇමයිඩ මේකත් ඇමයිඩයක් තමයි. මේකත් ඇමයිඩයක්. එහෙනම් ඇමයිඩ හදන්න පුළුවන් අපිට අම්ල හෙලයිඩ ඇමීන හරි ඇමෝනියක් හරි ප්‍රතික්‍රියා කරලා. හරි? ඒතර මේ ප්‍රතික්‍රියා වර්ග ගත්තාම මේ අම්ල හෙලයිඩ වල තියෙන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා අර අමතර කොලේ ලියා ගන්න. හරි? 65 ප්‍රතික්‍රියාව අපි ඒක විශේෂ ප්‍රතික්‍රියාවක් කියලා ගන්නෑ. ඒක මේ කියන්නේ අර විශේෂ ප්‍රතික්‍රියා කියලා තමයි දාන්නේ. කියන්නේ වෙනත් ප්‍රතික්‍රියාවකට තිය. හරි මෙතනදී 66 අර අමතර කොලේ ලියන 66 67 68 69 හරි තව තියෙනවා ප්‍රතික්‍රියාවක් පොඩ්ඩක් ඉන්න. ඊටු ටික කියලා ඉමු. 70 පොඩ්ඩක් ඉන්න 71 ප්‍රතික්‍රියාව මේ ග්‍රීන් අට් දාන එක. මේක අපේ සිලබස් එකේ නෑ. අර ග්‍රීන් අට් දෙකක් වදින එක. මේ එස්ටරේට් ග්‍රීන් අට් දෙකක් වදින එක තමයි සාමාන්‍ය තියෙන්නේ. ඒකට මේකත් ඉගෙන ගමු 71 71 ප්‍රතික්‍රියාව මේ අම්ල හෙලයිඩ් එකකට ග්‍රීන් අට් දානවා මේ. ඒකෙදි වෙන්නේ මෙන්න මෙතනින් කැඩෙනවා. හරි නේද? මෙතනින් කැඩෙනවා. කැඩිලා මම ලියන්නම් කැඩුණාට පස්සේ හැදෙන එක. මේ තියෙන්නේ. ඕක අර එස්ටර වගේම තමයි. ඔන්න ඔහොම O- MgBr+ වෙනවා. මේ තැනට ග්‍රීන් අට් කැලි දෙකක් වදිනවා. හරි නේද? ග්‍රීන් අට් කැලි දෙකක් වදින එක තමයි වෙන්නේ. හරි. එතකොට අම්ල හෙලයිඩ ග්‍රීන් අට් එක ප්‍රතික්‍රියා කරද්දී මෙතනින් ගැලවිලා එක වගේ ග්‍රීන් අට් කැලි දෙකක් වදින එක තමයි වෙන්නේ.